හයියාලුවනේ මෙතු බ්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. මෙවර IPL තරඟාවලියේ 43 වන තරඟයේ ඊයේ රාත්‍රියේ නිමාවටපත් වුණා. තරඟයේ පැවැත්වුණේ මතීෂ පතිරණ ඇතුළත් චෙන්නයි කණ්ඩායම සමගින් කමිල් මෙන්ඩිස් සහ ඉෂාන් මාලිංග ඇතුළත් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. ඒ අනුව චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ ක්‍රීඩා කළා. කෙසේ වෙතත් හයිද්‍රාබාද් කණ්ඩායම ක්‍රීඩා කළේ කමිල් මෙන්ඩිස් පමණයි. තරඟයේ කාසිවාසිය ජයග්‍රහණය කළ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට චෙන්නයි කණ්ඩායම වෙත ආරාධනා කළා. ඒ අනුව චෙන්නයි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරේ ලකුණු 154ක් පමණයි. චෙන්නයි කණ්ඩායමේ පළමු විකට්ටුව ලකුණු ලබා ගැනීමට පෙරම බිඳ වැටුණා. සයික් ලකුණු බිඳුවයි. ඉන් අනතුරුව දෙවන විකට්ටුවට එක් වූ අයුස් සමගින් සෑම් කරන් පන්දු 27ක් තුළදී ලකුණු 39ක් එක්කලා සෑම් කරන් ලකුණු 9යි. අයුස් පන්දු 19කදී ලකුණු 30යි. හතරේ පාර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව සිව්වන විකට්ටුව වෙනුවෙන් ජඩේජා සමගින් බ්‍රේව්ස් පන්දු 24කදී ලකුණු 27ක් එක්කලා. කෙසේ වෙතත් කමිල් මෙන්ඩිස් යොමු කළ පන්දුව හමුවේ කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ජඩේජාගේ ඉනිම ලකුණු 21කට සීමා වීමත් සමගින් එම සමතාව බිඳ වැටුණා. පන්දු 17කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 1ක් සහ 6 පාර 1ක් ඇතුළත්. පස්වන විකට්ටුව වෙනුවෙන් බ්‍රෙඩ් සමගින් සිවන් ඩුබේ පන්දු 20කදී වේගවත් ලකුණු 40ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. කෙසේ වෙතත් හර්ෂල් පටෙල් යොමු කළ පන්දුවක් හමුවේ කමිල් මෙන්ඩිස් රැකගත් අති විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් චෙන්නයි පස්වන විකට්ටුව ලෙසින් බ්‍රෙව්ස්ගේ ඉනිම ලකුණු 42කට බිඳ වැටුණා. පන්දු 25කින් වාර්තා වූ ඔහුගේ වේගවත් ඉනිමට 4 පාර 1ක් සහ 6 පාර 4ක් ඇතුළත්. කමිල් මෙන්ඩිස් රැකගත් උඩ පන්දුව මෙවර IPL තරඟාවලියේ විශිෂ්ටතම උඩ පන්දුව ලෙසින් විචාරකයන් හැඳින්වුවා. දීපක් කුඩා පන්දු 21ක් තුළදී ලකුණු 22යි 4 පාර 1ක් සහ 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. චෙන්නයි කණ්ඩායමේ කඩළු බිඳ වැටීම දෙස බැලීමේදී පළමු විකට්ටුව ලකුණු බිඳුවේදී බිඳ වැටුණා. දෙවන විකට්ටුව ලකුණු 39දී, දෙවන විකට්ටුව ලකුණු 47දී, සිව්වැනි විකට්ටුව ලකුණු 77දී, පස්වැනි විකට්ටුව ලකුණු 114දී සහ හයවැනි විකට්ටුව ලකුණු 118දී බිඳ වැටුණා. හත්වැනි විකට්ටුව ලකුණු 131දී බිඳ වැටුණා. අටවෙනි විකට්ටුව ලකුණු 134දීත්, නවවෙනි විකට්ටුව ලකුණු 137දීත් බිඳ වැටුණා. පන්දු යැවීමේදී හර්ෂල් පටෙල් පන්දු වාර 4ක් තුළදී ලකුණු 28කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. පැට් කමින්ස් පන්දු වාර 4කදී ලකුණු 21කට කඩලු 2යි. ජයදේව් උනාකට් පන්දු වාර 2යි පන්දු 5ක් තුළදී ලකුණු 21කට කඩලු 2යි. කමිල් මෙන්ඩිස් පන්දු වාර 3ක් තුළදී ලකුණු 26කට කඩුල්ලයි. මෙහිදී කමිල් මෙන්ඩිස් ඉනිමේ 8 වන පන්දු වාරයේදී කැඳවීමට හයිද්‍රාබාද් නායකයා තීරණය කළා. එම පන්දු වාරයේදී ඔහු ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. ඉනිමේ 10 වන පන්දු වාරයේදී කමිල් මෙන්ඩිස් ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. එම පන්දු වාරයේදී ඔහු කඩුල්ලක් දවා ගැනීමටත් සමත් වුණා. කෙසේ වෙතත් ඔහුගේ තෙවන පන්දු වාරයේ එනම් ඉනිමේ 12 වන පන්දු වාරයේ ලකුණු 20ක ප්‍රහාරයකට ලක් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේ කඩලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු විකට්ටුවද ලකුණු බිඳුවේදී බිඳ වැටුණා. අභිෂේක් ශර්මා ලකුණු බිඳුවයි. ඉන් අනතුරුව දෙවන විකට්ටුවට හෙඩ් සමගින් ඉෂාන් කිෂන් පන්දු 31ක් තුළදී ලකුණු 37ක් එක්කලා හෙඩ් පන්දු 16කදී ලකුණු 19 4 පාර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන විකට්ටුවට ලකුණු 17ක් එක්වද්දී ක්ලාසන්ගේ ඉනිම ලකුණු 7කට සීමා වුණා. සිව්වන විකට්ටුව වෙනුවෙන් ඉෂාන් කිෂන් සමගින් අන්කෙට් වර්මා පන්දු 23ක් තුළදී ලකුණු 36ක් එක්කලා ඉෂාන් කිෂන් පන්දු 34කදී ලකුණු 44යි 4 පාර 5ක් සහ 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව පස්වන විකට්ටුවට අන්කෙට් සමගින් කමිල් මෙන්ඩිස් පන්දු 11කදී ලකුණු 16ක් එක්කලා අන්කෙට් ලකුණු 19යි. හයවැනි විකට්ටුව වෙනුවෙන් කමිල් මෙන්ඩිස් සමගින් නිතීෂ් පන්දු 31ක් තුළදී ලකුණු 49ක සමතාවක් පිහිටුවීමෙන් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. කමිල් මෙන්ඩිස් පන්දු 22ක් තුළදී නොදැවී ලකුණු 32යි. 4 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නිතීෂ් කුමාර් පන්දු වාර 13කදී තුළදී නොදෙවී ලකුණු 19 4 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු විකට්ටුව බිඳ වැටුනේ ලකුණු ලබා ගැනීමටත් පෙරයි.
දෙවන විකට්ටුව ලකුණු 37 දීත් දෙවැනි විකට්ටුව ලකුණු 54 දීත් සිව්වැනි විකට්ටුව ලකුණු 90 දීත් පස්වැනි විකට්ටුව ලකුණු 106 දීත් බිඳ වැටුණා. පන්දු යැවීමේදී නූර් අහමඩ් පන්දුවාර 4කදී කඩලු ලකුණු 42කට කඩලු 2යි. මතීෂ පතිරණ පන්දුවාර 3ක් තුලදී ලකුණු 27යි. කෙසේ වෙතත් ඔහුට කඩලු දවා ගැනීමට නොහැකි වුණා. මේ අනුව තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට හයිදරාබාද් කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවනවා. ඔවුන් ක්‍රීඩා කළ තරඟ 9ක් අතරින් ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 3ක් පමණයි. තරඟ 6ක් පරාජයට පත්ව තිබෙනවා. චෙන්නයි කණ්ඩායම තවදුරටත් 10 වන ස්ථානයේ පසුවනවා. ඔවුන් තරඟ 9කදී ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 2ක් පමණි. තරඟ 7ක් පරාජයට පත්ව තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ ගුජරාට් කණ්ඩායමත් දෙවන ස්ථානයේ දිල්ලි කණ්ඩායමත් දෙවන ස්ථානයේ RCB කණ්ඩායමත් සිව්වන ස්ථානයේ මුම්බයි කණ්ඩායමත් පස්වන ස්ථානයේ පංජාබ් කණ්ඩායමත් හයවන ස්ථානයේ ලක්නව් කණ්ඩායමත් හත්වන ස්ථානයේ කොල්කතා කණ්ඩායමත් නවවන ස්ථානයේ රාජස්ථාන් කණ්ඩායමත් පසුවනවා. මේ අතර මෙම තරගයේදී කමිදු මෙන්ඩිස් දක්ෂතාවය පිළිබඳව ජාත්‍යන්තර විස්තර විචාරකයන් මෙසේ පැවසුවා. කමිදු මෙන්ඩිස් රැකගත් උඩ පන්දුව නිසා තරගයේ හයිදරාබාද් කණ්ඩායම දෙසට නැඹුරු වුණේ යයි පවසා තිබෙනවා. තරඟාවලියට අදාළව අද දිනේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ එක් තරගයක් පමණි. තරගය පැවැත්වෙන්නේ කොල්කතා කණ්ඩායම සහ පංජාබ් කණ්ඩායම අතරයි. තරගයේ මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතව ඇත. මේ වගේ අලුත් වන තොරතුරුත් එක්ක අප හා රැඳෙන්න ඔබට සුබ දවසක්.